ආයුබෝවන්. ඉතින් කොංගෝවේ ඉන්නවා කියලා විශ්වාස කරන අద్භූත සතුන් ගැන දෙවනි කොටස තමයි අද මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අංක 1 තමයි මහම්බා. මහම්බා කියන්නේ කිඹුලෙක්ට සමාන හැඩරුවක් තියෙන අඩි 50ක් විතර දිග සත්වයෙක්. ඒත් සමහර විද්‍යාඥයන්ට අනුව නම් මේ මහම්බා කියන්නේ අවුරුදු මිලියන 66කට කලින් කරදියේ වැඩුණු මොසාසොස්ගේ මිරිදියේ වර්ෂන් එක කියලායි. ඒ කියන්නේ මොසාසොස් හිටියේ මුහුදේ. ඒත් මේ මහම්බා කියන එක්කෙනා ඉන්නේ කොංගෝ ගඟේ. ඒ වගේම විද්‍යාඥයන් කියන්නේ මහම්බා අවුරුදු මිලියන 66කට කලින් වදවුන් නැහැ කියලායි. මහම්බාව ඇෆ්‍රිකාවේ කිහිප වතාවක්ම දැකලා තියෙනවා. හරියට කියනවා නම් කොංගෝවල බොබන්ගේ ගෝත්‍රයේ මිනිසුන් මේ මහම්බා ගැන ඇසින් දුටු සාක්ෂි දෙනවා. මේ ප්‍රදේශයේ ගවේෂණයන් ගිය විද්‍යාඥයන් මේ ගෝත්‍රිකයන් එක්ක කතා කරලා තියෙනවා. ගෝත්‍රිකයන් පොදුවේ ප්‍රකාශ කරන්නේ මහම්බාට තියෙන බය ගැනයි. මහම්බා කොංගෝ නදියේ යන ඔරුපාර වලට පහර දෙනවා. එක වෙලාවක මහම්බා කෙනෙක් මුළු පාරුවක්ම ගිල්ලා දාලා තියෙනවා. මහම්බා කියන එක්කෙනා ඩයිනෝසෝර් ගණයට අයිති වෙනවා කියන එක ගැන විද්‍යාඥයන්ට විශ්වාස කරන්න අමාරුයි. මොකද මහම්බා ගැන ෆොසිල් සාම්පල් තාමත් හොයාගන්න බැරිලා තියෙන හින්දා. හැබැයි සමහර නූතන ෆොසිල් සාම්පල් වලට අනුව නම් කිඹුලන් මහම්බාගේ සයිස් එකට වැඩෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මහම්බා ගැන මේ වෙද්දි තියෙන්නේ ඇසින්දුත් සාක්ෂි විතරයි. ඊට අමතරව විද්‍යාත්මක වශයෙන් තොරතුරු හොයාගන්න බැරි හින්දා මහම්බා ගැන පර්යේෂණ කරන්න විද්‍යාඥයන් තීරණය කරලා නැහැ. බෙල්ජියන් ගවේෂකයෙකු වන ජෝන් වර්නර් 19 වෙනි සියවසේදී කොංගෝ නදියේ යද්දී මහම්බා කෙනෙක් එක්ක හමුවීමක් ගැන මෙහෙම විස්තර කරනවා. මේ මම දැකපු ලොකුම කිඹුලා. මට මතක විදිහට ඌ අඩි 50ක් විතර දිගයි. ඒ වගේම පළල අඩි 4ක් වගේ වුණා. මම ඌව දැක්කේ ගම් ඉවුරේ දිගා වෙලා ඉද්දී. අපි ගූගාවට ලං වෙද්දී ඌ ඉක්මනින් එතනින් පැනලා ගියා. ඌ පැයකට කිලෝමීටර් 6ක වගේ වේගින් ගියා. කිඹුලෙක් එච්චර වේගකින් චලනය වෙනවා මම දැක්කමයි. ඉතින් දෙවනි සත්වයා තමයි එමේලේ ඉන්ටුකා. මේ සත්වයා ඩයිනෝසෝර් යුගයේ හිටපු ට්‍රයිසෙරාටොප්ස් සමාන හැඩරුවක් පෙන්නනවා. දැකපු අය කියන්නේ මේ සතා රයිනෝසෙරස් කෙනෙක් වගේ. හැබැයි නැට්ටක් තියෙනවා. ගෝත්‍රිකයන් කියන විදිහට මේ සතා ඉන්නේ කොංගෝවේ දකුණු පළාතට වෙන්න. මේ එමේලේ එන්ටෝකෝට දීලා තියෙන නම තමයි එලිෆන්ට් කිලර්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් දඩයම් කරන්නේ අලියන්ව. ඒ හින්දා තමයි මේ නම ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. එමේලේ එන්ටෝකෝ අඩි 10ක් විතර උසට හැදෙනවා. ඒ වගේම බර ටොන් 6ක් විතර වෙනවා. ඉතින් මේගොල්ලෝ අලියෙක්ට වඩා පොඩ්ඩක් ලොකුයි. J.E. Hughesගේ 18 years in Lake Benguelo ග්‍රන්ථයේ 1933 දී එමේලේ එන්ටුකෝට සමාන හැඩරුවක් තියෙන සත්වයෙක් වහූෂී ගෝත්‍රිකයන් විසින් ඝාතනය කරනවා කියලා විස්තර කරලා තියෙනවා. ඒ වගේම 1954 ජර්නල් මැමෑලියා කියන සංග්‍රහයේ ආටිකල් එකකට අනුව එමේලේ එන්ටුකෝ කොංගෝවේ ලිකෝ-ඕලා තෙත්බිම් වල තමයි ගැවසෙන්නේ. ඒගොල්ලෝ පාඩුවේ ඉන්න සත්තු. හැබැයි ඒගොල්ලන්ට කරදර කරන්න එන අලියන්ටයි, ගවයන්ටයි, හිපොපොටේමස්ලටයි ඒගොල්ලෝ පහර දීලා ඒගොල්ලන්ව දඩයම් කරනවා. ඒ වගේම මේ වගේ සාක්ෂි ගොඩක් ඩොක්ටර් රොයි පී මැකල් 1981 තමන් කොංගෝවට ගිය ගවේෂණයන් වලින් තවදුරටත් හෙළි කරනවා. මේක හෙළි කරන්නේ එයාගේ ලිවින් ඩයිනෝසෝර් කියන ග්‍රන්ථයෙන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට චාරිකාන්ට ජය වේවා.